වුණත් මල් වෙඩිත් පිපිරුණා මහදවල් වීතිවල ඒ ගොඩ යන ඒ දණ්ඩ නැති වුණත් ඒ ගොඩ යන ඒ දණ්ඩ නැති වුණත් ඒ රොප්පේ අහස උඩ පල්ටි ගැහුවෙත් අපි යව පුරොකට්මයි අපි යව පුරොකට්මයි අපි යව පුරොකට්මයි හතර දිශාවෙම සිකුරා ලබලා පාර යන්නේ දැන් වටපිට බලලා යව පුරොකට් යානාවක නැගලා යන්න හිතයි ලෝකේ වටේ පෙරලා එංගලන්තෙන් බැහැලා මොනර කොලේ විසි කරා මොනරගේ පිටේ ලෝකේ වටේ läගලා ඇත්ත කොහෙද ඉත්තයි දේශපාල හිඳයි නිතරම චොර වෙන්නේ දේශපාලුවෝ මචං කෑවුණු අතට සෙන්කෝලේ බර වැඩිද ගෙම්බෙක්ව ඉම්බාම රජපුතෙක් වෙනවාද මචං කෑවුණු අතට සෙන්කෝලේ බර වැඩිද ගෙම්බෙක්ව ඉම්බාම රජපුතෙක් වෙනවාද අඳුරන්න බැයිද බා? මන්ත්‍රීතුමා කෑ ගහන්න එපා. යකෝ මම කෑ ගහන්න එපා. කෑ ගහන්න එපා. මම හොඳටම බය වුණා. මන්ත්‍රීතුමා මලේ නැද්ද? මැරුණා නම් මෙහෙම ඉන්නවද බං? එහෙනම් ගෙදර මලගයක් තිබ්බේ. ඔබ ගියාද මල ගෙදර? මට යන්න හිත දුන්නේ නැහැ. මරණේ ආරංචි වෙන මොහොතකට කලින් මන්ත්‍රීතුමා අපේ ගෙදරනේ හිටියේ. පරාදිනේ බං. ඔබට මල ගෙදර යන්නනේ තිබුණේ. මැරිලා ඉන්න මොකෙද්ද කියලා බලා ගන්න. අපේ කෙල්ල නම් ගියා. පෙට්ටිය සීල් කරලා හින්දා මූණක් අටක් බලා ගන්න හම්බ වෙලා නැහනේ. අනේ මන්ත්‍රීතුමා දැන් ඉතින් යන්න වඳින්නම්. අපේ පවුල දැක්කොත් එහෙම ආයි බය වෙනවා. කොහෙන්ද? අනේ යන්න මන්ත්‍රීතුමා යන්න පස්සේ හම්බ වෙමු. යකෝ යන්න තැනක් නෑ. අනේ මන්ත්‍රීතුමා මේ දොරේරා සේග්‍රිස් නාලා බඩු ගෙනවද? උඹට ඕනේ හොල්මඩේල ඕන එකද? එහෙම නැත්නම් බය නැති කරගෙන එකද? ඒ මොකද්ද ප්‍රජාති දෙකක්? බඩු. මේ වැලි ටික ගෙදර අටකුණේ ගැහුවට පස්සේ ඉතින් පුලස්තයාගේ හොල්මන සක්වල ගලෙන් එහාට යනවා. හරි. එතකොට අනිත් එක කොහෙටද දාගන්නේ? නානා. ඒක කොහෙවත් දාන්න ඕනේ නැහැ. ඒක තියෙන්නේ කටේ හලා ගන්න. ඉතින් මහ සෝනාවත් බය වෙන්න දෙයක් නැහැ. ඒ මොකද්ද? නානා. මෙව ගමේ බඩු. පුලස්තියාගේ හොල්මන මැරිච්ච මුළු ඇමති මන්ත්‍රීවරු කවුරු එක්කන් ආවත් කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ. තේරුණාද? නානා. උඹ මුලින්ම බය වුණේ කානේ ඈ? උඹ මේ දෙක බරයි යම. පස්සේ සල්ලි දීපන්. එහෙනම් thank you. පින් සිද්ධ වෙනවා. මෙව්වට පින් එපා බං. පස්සේ සල්ලි දීපන්. මේ දවස් ටිකේම හම්බ කරපු සල්ලි රතිඤ්ඤා වලටම ඉවරයි. ඒ මොකද රතිඤ්ඤා? ඇයි බං? පුලස්තියා මරුණාට පස්සේ දවස් 7ක් රතිඤ්ඤා පත්තු කරනවා කියලා මම පොරොන්දු වුණා. කාටද පොරොන්දු උනේ? නානා වරහස්
ඔහුගේ දවස්වල හොල්මනකට සැලකුවා മന്ത്രി කෙනෙක් කියලා හිතාගෙන. දැන් එයාසේ තව එකෙක් කියලා. එන්නේ ඔල්මලක් නෙමෙයි තුසාරි. රටේ හිටපු සහෝදරය. ඈ මන් දැන් හිටියේ නෑනේ තාත්තට සහෝදරයෙක් ඉන්නවා කියලා. කවුද බං කිව්වේ මගේ සහෝදරයෙක් කියලා? දැන් කවුද එහෙනම් මේ එන්නේ? ඒ එන්නේ පුලස්ති මන්ත්‍රීතුමාගේ නිවුණු සහෝදරය. මොකක්? එයා මොකටද මෙහෙ එන්නේ? ඒකනේ. മന്ത്രിතුමාට සාගරයක් වගේ ගයක් තියෙනවානේ. අපේ ගෙදර ඉන්නේ මොනවටද? ඒකනේ මොකටද මෙහෙ එන්නේ? ඔය ප්‍රශ්නේ එක්කෙනෙක් අහපල්ලකෝ මං දෙන්නම අහන්න. සාගරය අහන්න. නෑ නෑ අම්මා අහන්නකෝ. නෑ නෑ ඔය අහන්නකෝ. මන්ත්‍රීතුමාට එහෙම සහෝදරේ හිටියා. යකෝ එක්කෙනෙක් අහපල්ලකෝ කිව්වහම. ගුනේ ප්‍රශ්නේ අහන්නේ එක්කෙනාද දෙන්නද කියන එක නෙවෙයි මෙතන ප්‍රශ්නේ. අහන්න එක ප්‍රශ්නේනේ. මන්ත්‍රීතුමාට එහෙම සහෝදරයෙක් හිටියයි කියලා අපි දන්නේ නැහැ. මන්ත්‍රීතුමාලා පොඩි කාලේ ඒගොල්ලන්ගේ පවුලට එකට සල්ලි වාගේ තිබිලා නැහැ. තේරුණාද? දෙන්නෙක් හදාගන්න බැරි ඉඳ එක්කෙනෙක්ට දීලා සුද්ධියෙකුට ඒරොප්ප ඉන්න හදාගන්න. දැන් මං අහන්නේ මේ මිනිහා මොකටද එන්නේ මෙහෙ? මන්ත්‍රීතුමාගේ මරණය ආරංචිලා නේ. වෙන මොකද? ඉතින් ඒකට මෙහෙ ඇවිල්ලා හරියනවා. මේ මිනිස්සයාට මරණ ගැන සැකයි. සයුරි. දැන් ඌට සැකයි අපි ගැන. අන්න ගුණේ මං ඕක තමයි කියන්නේ. වඳින්න ගිය දේවාලේ අත්තිවාරමේ වර්ගඵලය ඒක සමාන. එහෙම බලන්න නෙමෙයි බං. අපි ගැන එකක් නෙමෙයි. ඒ එන සහෝදරයාට മന്ത്രിතුමාලා පවුලේ කට්ටිය ගැන සැකයි. ඒකින්ද මෙහෙ නැවතිලා ඉඳගෙන ඒ ගැන හොයන්න තමයි ඔය එන්නේ. දැන් එතකොට එන්නේ කවුද? එන්නේ മന്ത്രിතුමා. අන්න සයුරි. එන්නේ മന്ത്രിතුමා මැරිලා තියෙන නිමුන් සහෝදරයා. නෑ බං බලමගේ ඔළුව අවුල් කරනවානේ. දැන් එන්නේ മന്ത്രിතුමාගේ රටේ ඉන්න නිවුණු සහෝදරයා. සහෝදරයා මෙහෙ ඉන්නේ. එයා ඇලෙක්සැන්ඩර් මහත්තයා. ඔයාමනේ කිව්වේ එන්නේ മന്ത്രിතුමා කියලා. බලමගේ ඔළුව අවුල් කරනවානේ මොනවාරි කියනවා. ඔයා මට්ටෝ ගන්නවට පුළුවන් කරන්නේ. සම දීප්තිමත් කරවන විටමින් C හා විටමින් E මුසු කොට හඳුන්වා දෙන නවලක්ස්. නව ලයිෆ් බොයි වෙනවැල් සහ ඔලිව තෙල් සමගින් නිරෝගී සුමුදු සමත් ලබා දෙයි. තුසාරි മന്ത്രിතුමා Hello. Come sir. Sit down. But thank you. ඇලෙක්සැන්ඩර් මහත්තයා මේ ඉන්නේ මගේ නෝනා. අර ඉන්නේ දුව. Sir. Gune wife Tushari. Gune daughter Sayuri. Sir, like tea, plain tea. Tea. Serve me. What think? This funeral. කතා කරන්නකො මං වකන්න ඉන්නේ. මේ මහත්තයා හොඳට සිංහල දන්නවා. මේ සර් මේ මොකද්ද සර් හිතන්නේ මේ මල මට මේ ෆ්ලයිට් එකේ ඇවිල්ලා මහන්සි. හිටගෙනද ආවේ සර්? පුදුකාරයෙක්ගේ කාමරේට ගියා. සමසේ කියවිල්ලා අහන් ඉන්න බැරුව මේ මිනිස්සයා ගියේ. කියන ඉවරයක්. ඉංග්‍රීසි සිංහලයි කන්න බම්බු පුතු. භාග්‍ය නැගිටින්න මං තේ හැදුවා නේද? ඇයි මෙච්චර උදෙන් තේ හදලා? මං තව ටිකක් නිදාගන්න හිටියේ. ඇයි යන්නේ වාගේ ෂූට් එකක් තියනවා කියලා කිව්වනේ අද. මාර වැඩේනේ උනේ.
ඒක කැන්සල් වුණානේ. ඒ මොකද? එදා එක්ස්ට්‍රා ආටිස්ට් කෙනෙක් පිස්සුවක් නටුවනේ. ඒ මොකද්ද? එදා සීන් එකේ තිබ්බේ මං ඔෆිස් එරිලා එනවා. හොරෙක් මගේ මාලේ කඩාගෙන දුවනවා. ඊට පස්සේ එදා හොරාට හිටපු ආටිස්ට් පොල්ලක් තියලා. ඊට පස්සේ ඒඩි ෂූටින් බලන්න ආපු මිනිස්සෙක්ව විග් එකක් දාලා සීන් එකට ගත්තා. ඔයාලගේ වල ටෙලි නාට්‍යවල ඔය වගේ දේවලුත් වෙනවා දන්නේ? ඔව් ඉතින් පොඩි සීන් වලට ආටිස්ට්ලා ගන්නෑ. ඒකත් ඇත්ත. කොහොම හරි මේ අකා සීන් එකේදී මගේ මාලේ කඩාගෙන දිව්වමයි ආය ආවේ නැහැ. ඉතින් අනේ කට්ටිය පන්නලා ගිහින් මේ මිනිස්සයව අල්ලගත්තේ නැද්ද? කොහේ අල්ලන්න දන්නේ? ඒ මිනිස්සයා එනකම් බලන් හිටියා. මේ අකා දිගටම දිව්වා. පිස්සෙක් වෙන්නේ නැති. පිස්සෙක් නෙමෙයි මේ මිනිස්සයා හිතන්නේ නැති මං දාගෙන ඇත්තම නතර මාලයක් කියලා. දැන් මොකද වෙන්නේ? ඒ හොරාගේ චරිතය ඉවරද ඊට පස්සේ? නෑනේ. ඉස්සරහට මේ කතාවේ මගෙත් එක්ක යාළුවෙන් කොල්ලා හොරාට ගහන සීන් එකක් තිබ්බා. ඉතින් හොරා නෑනේ. සීන් එක ආයේ මුලින් ඉඳන් ගන්නවා. ඉතින් ෂූටින් කැන්සල්. බලන් යනකොට හැම තැනම ප්‍රශ්නනේ. ඔව්නේ. ගුණයයා ගුණයයා වෙන්න ගෙනාවා. බයරින විසඳුම බෝතල් දෙකේ පැකේජ් එක. මොකෝ බෙරිහන් දෙන්නේ? අම්මට උඩු. තුෂාර නම් ගෙවත් ඉන්නවනේ. මේ ඔයත් හොල්මන් වලට බය වුණානේ. පිස්සුද මං බය වුන්නේ? මං හොල්මන ගේ ඇතුලේ තියාගෙන හොඳට කණ්ඩ බොණ්ඩ විදිහට සැලකුවා. එහෙනම් ඉතින් ඔය හොල්මන ආපහු එනවා. නෑ ආයෙන්න නේ වේදිවි මේ ගෙවල් වල මිනිස්සු බය කරන්න තු යන්නකො යන්න. බය වෙන්න එපා ගුණේ අයියා. බය වෙනවට විසඳුම් මං ගෙනත් තියෙන්නේ. මොකද්ද? බෝතල් දෙකේ පැකේජ් එක. මොනවාද? ලයිෆ් බෝයි ෂැම්පුව වල ඇති මිල්ක් ප්‍රෝටීන් හා මල්ටිවිටමින් සංයෝගය සෑම සේදුමක් ගානෙම කිස් කලම ශක්තිමත් කරනවා. මේක නංගි මේ ලක්ෂ වාරයක් වතුරපු වැලි. මේක මේ ගෙයි 4 කොන, වත්ත 4 කොන, 8 කොන ඉස්සර පස්සේ ඔය මන්ත්‍රී හොල්මන ආපහු එන්නේ නැහැ. මේ ඔබ මගෙන් ගුටි නොකා අරන් ඵලයන් ඕක. එපා නම් මම යන්නම්. යනකොට කිව්වා. උඹලා මේ හොල්මන් භූතයෙන්වත් විකුණන් කනවනේ? දැන් විවෘත ආර්ථිකයේ ආවස්තික පිරිවැය කක්ෂගත වෙයිද උඹලා ඔහම කරාම? පැත්ත. ගුණේ මං ගියා. ඔය ඉතින් විසඳුම බෝතල් දෙකේ පැකේජ් එක. අපි බලන් හිටියට වැඩක් වෙන්නේ නැහැ ජයන්ත. අන්න අක්කා පුතාට නාම යෝජනා අරන් දෙන්න හදන්නේ. ඒකත් එහෙමද? මට කීප වතාවක් මෙහුණ ඔය ගැන කතා කරනවා. ඔයා පොඩ්ඩක් සුදීරව පොඩ්ඩක් වෙනස් කරන්නකෝ. මං කොහොමද ජයන්ත එයාට ඒ ගැන කතා කරන්නේ? ඒ ඔයාගේ නංගිනේ. හරි ඉතින් මගේ නංගි බව ඇත්ත. ඒ වුණාට මට වඩා ඔයානේ එයා වාස්ත්‍රී කරන්නේ ළඟින්. ඔයා කියන්නකෝ. ඔව් ඒක නම් එහෙම තමයි. දැන් මෙහෙම ඔයා අක්කට කියන්න අනේ අක්කේ කීරවත් කොල්ලනම් අයියාගේ අඩිපාර යවන්න මෙපා කියලා කියන්න. හරිද? දැන් අයියට හැදිච්ච නරක නාමේ දැන් දන්නවනේ අක්කේ. ඒකින්ද අනේ කීරවත් කොල්ලනම් දේශපාලනයේට නම් යොමු කරන්න එපා කියලා මදින්නම් කියලා කියන්න. හරිද? මොකද අයියාගේ ඥානමනේ කොල්ලට පිටලා තියෙන්නේ. කවුද දන්නේ ඌටත් එහෙම දෙයක් නොවේ කියලා නේද? මං කතා කරලා බලන්නම්කෝ අක්කත් එක්ක ඔය ගැන. අක්කේ. එනවර කතාවක් වගේ.
ඔව් නංගි අපි මේ කතා කර කර හිටියේ පුලස්ති ගැන නේද චේතනා? පුලස්තිගේ ගෑන හූට පටවටත් දැන් මිනිස්සු බනින්නේ මටලු. මටත් ඔය එහෙමෙන් ආරංචි වුණා. ඒත් ඉතින් අපි දන්නවනේ අක්කේ අක්කගේ වැරද්දක් නැහැ කියලා. අනිත් එක අක්කට මොනවා හරි එහෙම සම්බන්ධකමක් තිබ්බනම් අපි දන්නේ නැතුව නැද්ද ජයන්ත? ඔව් මොකක්ද ඒ කතාව? පොඩ්ඩක් එහෙම දෙයක් නෙවෙයි දක්කට ආරංචි උනේ. දැන් කවුද කියන්නේ මට වෙන සම්බන්ධකමක් තිබ්බයි කියලා? ඔය එක එක කතා වලින් වැඩක් නෑ අක්කේ. අක්කට මොකක්ද ආරංචි උනේ? පුලස්ති ගෑනු එක පැටලුනේ. මං එයා ගැන හොයලා බලපු නැති හින්දා කියන්නේ. ඒක ඔයා කිව්වට වඩා හුඟක් භයානක කතාවක්. දැන් ඔය කතා වලින් වැඩක් නෑ අක්කේ. කේසර පුතාට ඔය වගේ කතා හැදෙන්නේ නැති වෙන විදිහට අපි ආව බලාගමු. පුතාව දේශපාලනයෙන් ඈත් කළා තියමු. ඔව්. මම බැලුවේ කේසරව ටිකකට දේශපාලනයෙන් ඈත් කරලා තියලා මම පුලස්තික තැන්ට එන්න. සැන්ඩි එහෙමද? ආයි මේ ගෙදර කිසි කෙනෙක් දී හැදිලි නැහැ. අර මැරිච්ච මන්ත්‍රී ඉන්නේ. එයාගේ කුල්මන මේ සැරිසන්නවා. පුලස්ති මන්ත්‍රී මේ ඉන්නේ බඩු කෑල්ල මේ ඉන්නේ